වෙල්කම් බැක් ටු මයි YouTube channel. අද අපි තියෙන ටවුන් එකට යන්න තමයි හදන්නේ. ඉතින් එන්න අපිත් එක්ක යන්න. ඉක්මනට ලෑස්ති වෙලා ඔන්න යන ගමන් ඉන්නේ. මගේ ඇඳුම නම් පොඩක් වෙනස් කරගත්තා මං. පේනව නේද? චන්ඩියා. චන්ඩියා කිසිම සද්දයක් නැහැ. ගමනක් යනකොට කිසි සද්දයක් නැහැ. ගෙදරදී විතරයි ඔක්කොම චන්ඩිකන් තියෙන හැන්සක්කමට ඉන්නවා ඉතින්. මට ටවුන් එකට ගිහින් වීඩියෝ ටික කරගෙන යන විදිහක් තිබුණේ නෑ. බබත් එක්ක තනියෙන් ගියපු නිසා. ඇත්තටම අපි අද ගියේ මේ කිඩ්ස් සෝන් එකට. දැන් මම බිම බඩ ගන්න හින්දා බිමට මොනවා හරි දාන්න ඕන හින්දා මම මෙන්න මේවා ගත්තා. ඒක ගේන්න තමයි ගියේ. මම තුනක් ගත්තා. මේකක 10ක් තියෙනවා. ඒකට මම මේ 30ක් අරන් ඇවිල්ලා තියෙන්නේ. මේක මට උනා 1950ක්. මම කාමරේට තමයි අපි දාන්න යන්නේ. බලමු මේ ටික දාලා කාමරේට කොහොමද කියලා මුලින්ම කාමරේ හොඳට අතු ගාලා මේ ටික දාන්න ඕනි. මේවක එක එක ඩිසයින් තියෙනවා. මම මේ අරන් ඇවිල්ලා තියෙන්නේ මේක නම් පළතුරු දෙකම නෑ එළවලු දෙකම එවුවා. ඊට පස්සේ මම අරන් ඇවිල්ලා තියෙනවා මේ සත්තු වෙන එක. ඔය ලෙටර්ස් තියෙන එහෙමත් තිබුණා. මම ඩිසයින් දෙකෙන් තමයි අරගෙන ආවේ. බලමු අපි මේ 30 මම කාමරේට මම නම් හිතන්නේ මේක මඩි වෙයි. මම ඒක හිතුවේ නෑ මට බබත් එක්ක තනියම අරගෙන ඉන්න බැරි හින්දා මම ටිකක් අරන් ආවා. වටේට දාන්නේ ඒ ටික පස්සේ හරි ගිහින් කඩලා බලමු මේ පස්සේ දැන් කොහොමද කියලා. ඒක සද්ද ඇහි. මොකද මොලි තුතියක් මෙතන ඉඳන් මේ ඒක මේ මට දාන්න කියන්නේ මේවත් මේ ගැලවෙනවා නේ. අර පසල් එකක් වගේ සෙට් කරන්න තියෙන්නේ. ඒවත් ගැලවෙනවා. හොඳයි ලස්සනයි කියන්නේ. ලස්සන කලර්ස් වලින් තියෙනවා. ඔයාලට තුනේද? මේ ගැලවිලා මේවා. ඉතින් සෙට් කරන්න තියෙනවා. ඔයාලට දුන්න බිමට මේක දාපුවම මාරම ලස්සන වෙයි කියලා. මේවා දාපුවාම ඇත්තටම මේ හොඳයි. බබාට ටයිල් එකේ ඉන්නකොට වගේ නෙවෙයි. මේක හොඳට ඉන්න පුළුවන්. අසල් එක වගේ සෙට් කරන්න තියෙන්නේ මේක. මාරම ලස්සනයි. මම හිතුවේ නැහැ අර මේවා ගලවන්න පුළුවන් දෙයි කියලා. මේ ඇතුලේ තියෙන කෑලි ඉවත් ගලවන්න පුළුවන්. කලර්ස් ටිකක් මාරම ලස්සනයි. මේ හරිම ලස්සනයි ඒවා. ඉතින් මේ ටික නම් මදි වෙවි. මේ කෙනෙක් දැන් වලට පටන් ගන්න පේනවා නෙමෙයි ගලවලා. මේ බලමු. බිමට සෙට් කරලා මට දැන් සෙට් කරනට ඉවසීමක් නැහැ. මේ මොනවා වගේද කියලා බලන්න. මම මේක ක්ලීන් කරලා උගාලා සෙට් කරගෙන වීඩියෝ එකක් ගන්න.
ගෙනපු ටික දාගෙන ඉවරයි. මට මෙන්න මේ හරියටත් මදි වුණා. මම කණ්ණාඩි මේසේ තියෙන තැනට ඒ හින්දා මම ඒකට මෙතෙන්ට මේක දැම්මා. ඊට පස්සේ මම ඇඳ වටේටම දාන්නම් කියලා හිතුවේ. ඒත් මට මේ හරියටත් මදි වුණා. මේ පැත්තට මම කොහොම හරි ගොඩක් ෆිල් කරගත්තා. ඒත් මම මේ ඔක්කොම කාමරේ ඔක්කොටම ෆිල් කරගන්න ඕන. මං හිතන්නේ මට තව සෙට් 3ක් 4ක්වත් ඕන වෙයි. ඇත්තටම මාරම ලස්සනයි දාපුවාම. බලන්නකො මාරම ලස්සනයි. ඉතින් මේ වගේ තමයි ලුක් එක උනේ. හිතුවට වැඩිය මාරම ලස්සනයිද? කකුලටත් මාරම හොඳයි. මේ අදට ගිහින් එන්න වීඩියෝ එක ඉවරයි මෙතනින්. මගේ channel එක subscribe කරලා නැති අය subscribe කරන්න. දිගටම මගේත් එක්ක වීඩියෝස් වලට එකතු වෙන්න. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ගිහින් එන්නම්. bye.